ඉතින් මම පළවෙනි විදිහට අරන් තියෙන ලිස්ට් එකේ Facebook page එක share කරන්න ඉන්නේ වගේ පොඩි පොඩි දේවල් කරලා ඔයාලට මේක පුළුවන් දවසට ඩොලර් 1 3 4 ගණක් වගේ හොයාගන්න. මේකත් ඔයාලට කරන්න ලේසි ටිකක්. iBond කියලා පිළිගන්න ඔයාලා හැමෝම අනුපට ක්ලබ් බියුටි channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවෝ අද අපි කතා කරන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් අපි සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මම අද ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි එමන්ත e-money හම්බ කරන්න ක්‍රම පහක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න ඕන ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගට රැඳිලා ඉන්න. එහෙනම් ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා අනුපට ක්ලබ් බියුටි channel එක subscribe කරලා bell එකන all press දාලා කරන්න කියලා. ඒ වගේම මතක් කරනවා තව මගේ channel තියෙනවා අනුපස් direct log channel එකක් තියෙනවා. එහෙම තව gaming channel එකකුත් තියෙනවා. තව english channel එකකුත් තියෙනවා. ඒ කියන්නේ english tech channel එක. ඒ තුනත් ඔයගොල්ලෝ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම මේ channel එක subscribe 700 වුණාට පස්සේ giveaway එකක් දෙන්න සිතා ඉන්නවා. ඔයාලා ඒකට set වෙන්න වෙන අනුපට ක්ලබ් channel එක subscribe කරලා bell එක all press දාලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි යමු e-money හොයන්න පුළුවන් විදි පහ මොනවද කියලා බලන්න. ඉතින් අපි කතා කරලා බලමු මොනවද මේ ක්‍රම පහ කියලා. ඉතින් මම ඔයාලට ගන්න පුළුවන් ඉන්කම් එක අඩුම එක නා වැඩිම එක. ඒ කියන්නේ ඉන්කම් එක අඩුයි කියන්නේ අපිට කරන්න තියෙන දේවල් පොඩ්ඩයි තියෙන්නේ. අනික ලේසිම දේවල්. ඉතින් මම පළවෙනි විදිහට අරන් තියෙන ලිස්ට් එකේ මයික්‍රෝ ටාස්කින්. ඒ කියන්නේ ඔයාලට ෆෝන් එකෙන් පුළුවන් මේකට කිසිම දැනුම ඕනෙ වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් වෙන කෙනෙක් දෙන වැඩක් කරන්න. ඒ කියන්නේ එයාගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එක like කරන්න, එතකොට Facebook page එක share කරන්න. ඉන්නේ වගේ පොඩි පොඩි දේවල් කරලා ඔයාලට මේකෙන් පුළුවන් දවසට ඩොලර් 1 3 4 ගණක් වගේ හොයාගන්න. ඉතින් මේක තමයි කරන්න පුළුවන් ලේසිම වැඩේ. ඔයාලට මේකට කිසිම දෙයක් ඕනේ නැහැ. ෆෝන් එක විතරක් තිබ්බම ඇති. මේකට මේක කරන්න පුළුවන් වෙබ්සයිට් විදිහට free cash, timebox වගේ වෙබ්සයිට් ගන්න පුළුවන්. ඉතින් මේව ගැන විස්තර ඔයනවා micro tasking කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි යමු ලිස්ට් එකේ දෙවෙනි එක බලන්න. ඒක micro tasking වලට පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට මේකත් ඔයාලට කරන්න ලේසි ටිකක්. එහෙනම් අරකට වඩා සාපේක්ෂව අමාරුයි. අර micro tasking වලට වඩා වැඩි ආදායම ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. අපි බලමු මොකද්ද දෙවෙනි විදිය කියලා. ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනි එක තමයි affiliate marketing. ඒ කියන්නේ අනුබද්ධ ලැබීකරණය. ඒ කියන්නේ දරාසියෙන් AliExpress Amazon වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් ඒ බෑ තියෙන කම්පැනි එක එකතු වෙලා ඔයාගේ social media account එක හරි WhatsApp group එක හරි WhatsApp channel එක හරි මොකක් හරි කට්ටිය ඉන්න එකක් තියෙනවා. ඒ කම්පැනියේ product එක ඔයාලට අලෙවි කරන්න පුළුවන්. එතකොට ඒ link එක දාලා ඔයාලට ඒව විකුණුනාට පස්සේ ඒ link එකෙන් ගිහිල්ලා ගන්න කට්ටියකින් ඔයාලට පොඩි කොමිෂන් හම්බ වෙනවා. ඒක තමයි affiliate marketing කියන්නේ. ඒක තමයි අපේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි එක. ඉතින් මේක පොඩ්ඩක් මයික්‍රෝ ටාස්කින් වලට වඩා අමාරුයි. ඒ වුණාට ඔයාලට මේක YouTube tutorial එකෙන් බලලා හරි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් affiliate marketing ගැන ඔයාලට දේවල් දැනගන්න ඕන නම් පහලින් affiliate marketing කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. මේක ගැන වීඩියෝ කරන්නම් ගොඩක් හොඳ කමෙන්ට් එක ආවොතින්. ඉතින් අපි තුන්වෙනි එක යන කලින් මතක් කරනවා අනුපට ක්ලබ් බියුටි channel එක subscribe කරලා bell එකේ all press දාලා එකතු වෙන්න කියලා. affiliate marketing කරන්න පුළුවන් වෙබ්සයිට් විදිහට දරාස් affiliate program. ඒ කියන්නේ ඒක ලංකාවට ගොඩක් හොඳයි. ඒක දරාස් කියන්නේ ලංකාවේ එකක් හින්දා දරාස් affiliate program කියන එක ඔයාලට ගොඩක් හොඳයි. Amazon associate කියන එකත් දරාස් affiliate program වගේම එකක්. ඒවාට ඒ වලින් ගිහිල්ලා affiliate marketing කරන්න පුළුවන්. ඒවාට නැත්නම් YouTube tutorial බලලා හරි affiliate marketing කරන්න හැටි පිළිබඳව දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි තුන්වෙනි එකට ගිහින් බලමු මොකක්ද තුන්වෙනි විදිය e-money හම්බ කරන්න. ඉතින් තුන්වෙනි එක තමයි ලංකාවේ ටික ප්‍රසිද්ධ කියන්නේ content creation. ඉතින් දැන් ඔයාලා බලන්නේ මම කරපු content එක. ඒ කියන්නේ ඔයාලට පුළුවන් social media වලට වීඩියෝ හරි මොන හරි දේවල් හදලා ඒ කියන්නේ ඒකට අපි කියන්නේ content කියලා. ඒ content create කරලා ඔයාලට දාන්න පුළුවන් ඔයාගේ social media වලට. ඉතින් මේ විශේෂයෙන් කියන්න ඕනේ මේකෙන් සල්ලි හම්බෙන්න ටික කාලයක් යනවා. ඒ කියන්නේ YouTube වගේ ගත්තොනේ subscribe 1000යි watch time පැය 4000ක් ගන්න ඕනේ. ඒතකොට ඉතින් සාමාන්‍යයෙන් ටික කාලයක් යනවා watch time පැය 4000යිම හදාගන්න. ඒක හදාගත්ත පස්සේ ඉතින් ඔයාලට එතන ඉඳන් මාසෙට ස්ථාවර ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් හරියට කරොත් YouTube එකෙන් ලක්ෂ ගණනක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට content creation කරන්න පුළුවන් YouTube, Facebook, TikTok, Instagram වගේ වයින් ඔයාලට content creation කරන්න පුළුවන්. ඉතින් අපි එනම් බලමු හතරවෙනි වේග මොකක්ද කියලා e-money හම්බ කරන්න තියෙන. ඉතින් මේක ටිකක් ප්‍රොෆෙෂනල් ක්‍රමයක්. ඒ කියන්නේ
අර අපි තියෙන හැකියාවන් අපි කට් ලෝකට විකුණනමයි අපි මේ සල්ලි හම්බ කරන්නේ මේකට අපි කියන ෆ්‍රීලාන්සින් කියලා. ඉතින් ෆ්‍රීලාන්සින් කරන අය ගොඩක්ම ලංකාවේ නම් පාවිච්චි කරන Fiverr කියන platform එක මාත් Fiverr කරනවා මේ දවස්වල. ඉතින් Fiverr එකේ කරන්න පුළුවන් ඔයාලට photo editing, video editing, script writing ඕනි වගේ ඔයාලට කැමති දෙයක් ඔයාගේ හැකියාව මොකද්ද ඒ දේ කරන්න පුළුවන් Fiverr එකෙන්. ඉතින් Fiverr වගේම නෙමෙයි තව තියෙනවා site Upwork, freelancer.com කියලා වගේ website තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ නු ගිහිල්ලා ෆ්‍රීලාන්සින් කරායක ෆ්‍රීලාන්සින් තමයි මේ ටිකේ තියෙන ටික ප්‍රොෆෙෂනල් එක. ඒක ෆ්‍රීලාන්සින් වලින් ටික ප්‍රසිද්ධ වුණොතින් ඒ කියන්නේ ඒ සයිට් එකේ ඔයා ප්‍රසිද්ධ වුණොතින් ඔයාලට මේකට පුළුවන් මාසෙ ලක්ෂ 4ක් පාවුණා. ඔයන්න ඔයා වැඩ කරන තරම ඔයාලට මේකෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් අපේ පස්වෙනි එක තමයි ඒ වගේම මේක අපේ කැපවීම මත පදනම් වෙන්නේ. ඒත් මේකෙන් පුළුවන් අපි වැඩ කරන තරමටම ඉන්කම් එකක් ගන්න. ඒ වගේම තමයි මේකේ රිස්ක් එක වැඩි. කියන්නේ මේක ගොඩක් රිස්කි දෙයක්. ඒ ඉගෙනීමක් නැතුව කරොතින් ඔයාගේ තියෙන සල්ලි ලක්ෂ ගණන් වුණා ලොස් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද පස්වෙනි එක කියලා. පස්වෙනි එක තමයි ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින්. ඉතින් මේ වෙනකොට ගොඩක් අය සල්ලි හම්බ කරනවා මේකෙන් කාර් හිටන් ගන්නවා ට්‍රේඩින් කරලා. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ට්‍රේඩින් කෝර්ස් එකක් කරලා හොඳ ට්‍රේඩින් ගැන දැනුමක් ලබා ගන්න. මේ කරන්නේ අපි ක්‍රිප්ටෝකරන්සි බයි කරලා වැඩි මිලකදී ඒ ටික සේල් කරලා ලාභයක් ගන්න එක. ඒක නිකන් බිස්නස් එක වගේ තමයි. ලංකාවේ අංක 1 වගේම ලෝකෙත් අංක 1 ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක තමයි Binance කියන්නේ. අර Binance ට්‍රේඩින් කරලා හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ලක්ෂ 10 15ක් ගන්න පුළුවන්. ඔයාගේ කැපවීමක් තමයි මේක හදාපවතින්නේ. ඉතින් යාළුවෝ මම මේ කිව්ව ක්‍රම පහෙන් ඔයා ගොඩක්ම කැමති. ඒ වගේම ඔයාලට කරන්න පුළුවන් ක්‍රමේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරලා යන්න. ඉතින් ඔයාලට මේ දේවල් ගැන තව දුරටත් දැනගන්න ඕන නම් ඔයාලට ඕන දේ පහලින් කමෙන්ට් කරන්න. මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒක මතක් කරන්න ඔයාලට මගේ ගේමින් channel එක play with අනුප ඒකත් මම subscribe 50 විතර ගාම live stream පටන් ගන්නවා. ඔයාලට ඒවත් එක්ක එකතු වෙන්න පුළුවන්. පහල තියෙන description එකේ link වලින් ගිහිල්ලා අනුපස් diary YouTube channel එකයි අනුප tech club YouTube channel එකයි play with අනුප YouTube channel එකයි subscribe කරලා ඒවත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒවත් එක්ක එකතු වෙලා ඉන්න ඉන්නවා. එහෙනම් මම අදට කියන්න. ඉතින් ඔයාලට මේ ක්‍රම පහෙන් තේරෙච්ච නැද්ද එහෙම තියෙනම් පහලින් කමෙන්ට් එකක් දාලා අහලා තියන්න. මම ඒක ගැන වීඩියෝ කරන්න නැත්නම් පොඩි දෙයක් නෝ රිප්ලයි එකක් දාන්න. එහෙම නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් YouTube tutorial බලලා ඉගෙන ගන්න මේ දේ ගැන. ඉතින් ඔයා මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවටත් ඒ විදිහටම ඉගෙන ගන්න මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න. මගේ වීඩියෝ කරද්දි මොකක් හරි තියෙන අඩුපාඩු එහෙම තියෙනම් පහලින් කමෙන්ට් කරන්න. මොකද මට ඒව වැදගත් වෙනවා ඊළඟ වීඩියෝ එකක්දී content quality එක වැඩි කරන්න. ඒකින්ද වැරදි තියෙනම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා වීඩියෝ එක ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඕන නම් අනුප ටෙක් ලැබ් YouTube channel subscribe කරලා bell එක උඩ press කරලා පුතේ. එතකොට ඔයාලට මම දාන වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට කියන්න මම අනුප ටෙක් ලැබ් YouTube channel අනුප